සබස්ක්‍රයිබ්. ලංකාවේ තියෙන අත්භූත සහ මනුස්සවාසයක් තුර කඳුවැටියක් තමයි රෙටිගල කියන්නේ. මිනිස්සු කියන්නේ රෙටිගල කන්න මුදුනේ මහසෝන තමන්ගේ අඩවිය කරගෙන රකිනවා කියලා. පුරාවිද්‍යා නිලධාරීන් සහ ඒ යන මිනිස්සුන්ට විවිධ අද්භූත සිද්ධීන් වෙලා තියෙනවා. ඒව පිටිපස්සේ තියෙන රහස් මොකක්ද? අද මම ඔයාලට කියන්නේ රෙටිගල කැලෑවේ ඇතුලේ සිද්ධ වුණ කාටවත් බොරු කියන්න බැරි සත්‍ය සිදුවීම. ඔය මහසෝන කියන්නේ ගෝඨයිම්බර කියන යෝධයාත් එක්ක සටන් කරපු ජයසේනට. ජයසේනට එදා සටනේදී හිස කඳින් වෙන්න වුණා. ගෝඨයිම්බර ගැහුවා හිස කඳින් වෙන්න. ඊට පස්සේ ඔය වලහෙක් ඔළුවක් අය කරලා තමා මහසෝන කියන නම යට හැදුනේ. මේක මීට වසර කීපයකට කලින් රෙටිගල කියන පැත්තේ කැම්පින් සහ රිසර්ච් කරන්න ගිය විශ්වවිද්‍යාල ළමයි දෙන්නෙක්ට තමා වුණේ. මේ කතාව ගොඩක් අය දන්නවත් ඇති. ඒ ළමයි දෙන්නගේ නම් තමයි අසංක සහ කවිඳු. ඔවුන් රෙටිගල රක්ෂිතය සීමාව අයින් තියෙන පාළු තැනක ටෙන්ට් ගහගෙන නවතිනවා. වෙලාව රෑ 11:30 විතර වෙද්දි මහ කැලෑව මහා මීදුමක් එක්ක මුළු පළාතම අඳුර වෙනවා. මහා මූසලකම සතු ගෑ ගහන සද්ද පවා නවතිනවා. මුළු පළාතම සීතල වීගෙන එනවා. ඉන්න හරින් සතපත් දෙන්න ගන්නවත් එක්කම ඒගොල්ලෝ ගීතේ චකිතයක් ඇති වෙනවා. එක පාටම සතපත් වගේ කියනවා. අසංකත මේ මොහොතේ පොඩි අපහසුතාවයක් ඇති වෙනවා. මූත්‍රා කිරීමට එළියට යන්න. අසංක බයෙන් එළියට ඇවිත් බලද්දී මීදු මස්සෙන් යනවා අඩි 12ක් විතර උස අඟුරු වගේ කළු යෝධ මිනිහෙක් එනවා. අසංකගේ පැත්තට එනවා. හරියට මූණ වලහෙක් වගේ. ඒ රූපේ දැක්ක ගමන් අසංකට සිහිය නැති වෙන්න යන්නේ හරිම පොඩි මොහොතයි. අසංක කෑ ගහගෙන අසංකගේ සිහිය නැති වෙනවා. අනිත් යාළුවා අර මම කිව්වේ කවිඳු කියලා. කවිඳු ඒ වෙලෙම ටෙන්ට් එකෙන් එළියට ඇවිත් කවිඳුත් ඒ දකින්නවා. කවිඳු අසංකවත් අරගෙන බඩු ඔක්කොම දාලා ළඟම තියෙන ගමට දුවනවා. ගම පැත්තට දුවද්දී අරගොල්ලන්ට පේනවා අර එයාලගේ පිටිපස්සෙන් ගස් ඈත් කරගෙන එනවා. එයාලගේ වාසනාවකට මේ ගමේ එක ගෙදරක කට්ටියක් ඇහැරලා ඉඳලා මේ දෙන්නව එදායි රැයේ එහෙ තමයි ඉඳලා තියෙන්නේ. පහවදා උදේම කට්ටිය නැගිටලා බලද්දී අසංකට හොඳට මුණ. අසංකගේ පිට නිල් වෙච්ච අත්පාරක් තියෙනවා. ගමේ කට්ටනියක ඉන්නලා තොইলයක් නැටුවා. තොইল නටලා කොල්ලගේ උණ අඩු වුණේ.
ඊට පස්සේ ඒ කපු මහත්තයා කිව්වේ එකම එක දෙයයි. උඹලා බේරුණා පුදුමයි කොල්ලෝ. ඒ ආවේ කෙලින්ම මහසෝනා කියලා. ජීවිතේ එපා කියලා හිතන දේවල් කරන්න යන්න එපා. හිතට බයක් තියෙනවා නම් කිසිම දෙයක් කරන්න එපා. අද රිටිකල පැත්තේ ඉන්න ගැමියෝ රෑ 8න් පස්සේ කැලෑ සීමාව ළඟටවත් යන්නේ. ඔයාලා රිටිකල යනවා නම් පුරාවිද්‍යා සීමාවෙන් එහාට තනි පංගලමේ යන්න හිතන්නවත් එපා. ඔයාලා මහසෝනා ගැන විශ්වාස කරනවද? විශ්වාස කරනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලටත් මේ වගේ සිද්ධ වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට අපි යනවා. හෙට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න.